ඉන්දියන් ප්‍රමියර් ලීග් තරඟාවලියේ 11 වෙනි තරඟය චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල්ස් අතර පැවති තරඟයේ මීට සුළු වේලාවකට පෙර අවසන් වුණා. රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමට ලකුණු 6ක තියුණු ජයග්‍රහණයක් හිමි කර දෙමින් ඉතින් මෙම තරඟයේ පළමු පන්දුර පහර දුන් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ලකුණු 182ක් ලබා ගන්නවා. නමුත් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 176ක් පමණයි. ඉතින් මේ තරඟයේදී චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ ප්‍රධානම වේග පන්දු යවන්නා විදියට සැලකෙන මතීෂ පතිරණ කඩුළු දෙකක් බිඳහෙලීමට සමත් වුණා ලකුණු 28කට. ඉතින් මේකේ විශේෂත්වය වන්නේ අනිත් පන්දු යවන්නන්ට ඉතාමත් හොඳින් පන්දුර පහර දෙද්දී රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ පිටිකරුවා මතීෂගේ පන්දු හමුවේ අසරණ වීමයි. විශේෂයෙන්ම රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන රියාන් පරක් ආබාධයකට පවා ලක් වුණා. ඉන් අනතුරුව ඒ පන්දුවේදී යෝකර් පන්දුවෙන් ඔහු දවා ගැනීමට සමත් වුණා මතීෂ පතිරණක. ඉතින් ඔහු අද පන්දු යවුව සාමාන්‍ය වේගය ලකුණු පැයට කිලෝමීටර් 145 50 අතර වේගයකින් ඉතා හොඳ එල්ලයක් පවත්වන තරඟයේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම පරාජයට පත් වුණා. ඉතින් මේක ලාංකිකයන් වශයෙන් අපිට ආඩම්බරයක්. මොකද ලෝකයේ තිබෙන ප්‍රධානම ක්‍රිකට් ලීග් තරගාවලියේ සැලකෙළිය. ඉතින් අපි බලන් ඉමු මතීෂ පතිරණ ඉදිරි තරඟවලත් මේවා කරන්න දක්ෂතා දක්වයි කියලා.